පාලනයේ පරිසරය සංස්කෘතිය කලාව වැනි කාරණා සම්බන්ධයෙන් දිගින් පළලින් සහ ගැඹුරින් කරන විග්‍රහය ත්‍රිමාන වැඩසටහනත් එක්කයි ඔබ අද දවසේ මේක තුලා ඉන්නේ. ඉතින් අපි పూర్ව මැතිවරණ විශේෂ ත්‍රිමාන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා. ඉතින් අද තවත් එවන් වැඩසටහනක් තමයි ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩසටහන ආරම්භයේදීම ඔබට මතක් කර දිය යුතුව තිබෙනවා මේ වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ ඔබට නරඹන්නට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි vimeo.com/youngasia කියන වෙබ් අඩවිය ඔස්සේ ඔබට බලන්නට පුළුවන්. ඒත් එක්කම youtube.com හරහා බලන්න පුළුවන්. youtube.com/yatv webcast කියන එකට ගියාම බලන්න පුළුවන්. ඒත් එක්කම www.yatv.net හරහාත් ඔබට මේ වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ නරඹන්නට පුළුවන්. ඒට අමතරව මේ වැඩසටහන සඳහා ප්‍රතිචාර ඔබ ලබා දෙනවා නම් 3d@youngasia.tv ඊමේල් ඇඩ්‍රස් එකෙනුත් info@yatv.net ඊමේල් ඇඩ්‍රස් එකෙනුත් ප්‍රතිචාර ලබා දෙන්නට පුළුවන්. ඒත් එක්කම 5419 දුරකථන අංකය ඔස්සේත් ඔබට පුළුවන් අපේ වැඩසටහන සඳහා ප්‍රතිචාර දක්වන්නට. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට අපි ආරාධනය කළේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා. බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට. නිදහස ලැබීමෙන් පස්සේ විවිධ දේශපාලන පක්ෂ රට පාලනය කළා. අද වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය කොහොමද? නිදහස ලැබීමෙන් පස්සේ මොන විදිහේ සංවර්ධනයක්ද අත්පත් වෙලා තියෙන්නේ? ඔව් නරද, දැන් ඔබ පැවසු ආකාරයට අපේ දිස්ත්‍රික්කයේ ඌව පළාතේ දිස්ත්‍රික් දෙකක් අතරින් එක දිස්ත්‍රික්කයක් මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික් දෙකෙන් තමයි ඌව පළාත නිර්මාණය වෙලා තියෙන්නේ. එක පැත්තෙන් ගත්තම අපි එක පැත්තෙන් සතුටු වෙනවා අපේ පළාතේ දිස්ත්‍රික්කයේ හැටියට රටේ ශාස්ත්‍රීය පළාතක්. මොකද ස්වභාව ධර්මය අතින් අපි බොහොම සම්පත් වලින් අනුන පළාතක් බවට පත් වෙලා තියෙනවා. අද රටට සපේන දියවර බොහෝ ප්‍රමාණයක් ඇල කඳුරු ඔයවල් ගංගාවල් නිර්මාණය වෙලා තියෙන මධ්‍යම කඳුකරෙන්. ඒ වගේ උපත ලැබලා තමයි පහළට ඒ දිය කඩਿੱති වලින් දිය ලබා දෙන්නේ. ඒ වගේම මහා වනාන්තර නිර්මාණය වෙලා තියෙන එතන. ඒ වගේම අපේ රටේ ආර්ථිකයට විශාල පංගුවක් විදේශ විනිමය සපේන තේ කර්මාන්තයේ තියෙන එතන. ඒ වගේම අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වෙච්ච බත සපේන කෙත්බින් විශාල ප්‍රමාණයක් තියෙන්නේ ඌව වෙල්ලස්සේ. එදා ඉඳන්ම ඇල්ම බැල්ම මේ බිමට හෙළුණා. එනිසා එදා අධිරාජ්‍යවාදීන් විශාල විනාශයක් කළා ඒ බිමට. මොකද රටේ ජාතියේ නිදහස පතා පළවෙනි වෙඩිමුරේ පත්වෙච්ච තැනක් තමයි ඌව වෙල්ලස්ස 18 කැරැල්ල. ඔබ දන්නවා වෙල්ලස්සේ තමයි ඒ කැරැල්ල නිර්මාණය වුණේ. මේ අධිරාජ්‍යවාදීන් මේ බිමේ පන්නලා දාන්න ඕනේ කියලා කොහු කුඹුරේ රටේ රාල්ලා වීර මේ කැප්පෙටි පොළලා මේ ඒ જાති මේ විරුවන් නිර්මාණය වුණා. ඉතින් ඒ කැරල්ල මර්ධනය කරලා සුණු විසුණු කරලා දැම්මා. වැව් අමුණු විනාශ කරලා දැම්මා. විහෙර විහාර කඩලා දැම්මා. හරකබාන මරලා දැම්මා. පළදරන ගස් විනාශ කරලා දැම්මා. ඒ වගේ විනාශයකට පත්වෙච්ච පළාතක් අද මේ පාලකයන්ට බැරි වෙලා තිනවා නැවත ගොඩනගන්න. අපි එහෙම කියන්නේ අදත් මුදල් අමාත්‍යාංශය සෑම වසරක් පාසාම රටේ දුප්පත්කම අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අංක කරනවා. ඒ අනුව ලංකාවේ දරිද්‍රතාවයේ දුප්පත්කමෙන් අංක 1 ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන්නේ සියමල ආණ්ඩුවේ. සිය බලයෙන් ආණ්ඩුවක් නිර්මාණය කළා කියලා ඉතිහාසයේ ගමට නම පට බැඳුණා සියමල ආණ්ඩුව කියලා. ඒ සියමල ආණ්ඩුව අද ලංකාවේ දුප්පත්කමෙන් පළවෙනි තැන. තමන්ගේ බලයෙන් ආණ්ඩුවක් සදන්න තරම් සමත් මිනිසුන් හිටපු තැන 52.8ක් දරිද්‍රතාවයේ තියෙන සියමල ආණ්ඩුව. අංක 2 තියෙන ප්‍රාදේශීය කොට්ටාසේ තියෙන්නේ මම ජීවත් වෙන රිදී මාලියද මහියංගන ආසනේ 51.2යි. අංක 3 තියෙන්නේ කන්ද කැටිය බදුල්ල දිස්ත්‍රික්කයේ. අංක 4 තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහගුල ප්‍රාදේශීය කොට්ටාසේ. ඉතින් ඒ කියන්නේ මේ අංක 1 2 3 4 සියල්ලම එක පළාතක් වල පළාතේ. ඒකෙන් 2 3 4 තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. ඉතින් මේ පත්වෙච්ච ආණ්ඩුව අපිට දීලා තියෙන සම්මාන තමයි මේකේ රන් කුසලානේ රිදී ලෝකඩ පදක්කම් ඔක්කොම අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ පවතින රජයන් ශාස්ත්‍රීය ඌව වෙල්ලස්සක් මේ සුස්ක කටුක පළාතක් බවට පත් කරලා තියෙන ඉතිහාසයේ මෙහෙම තිබුණේ නැහැ. අන්න ඒ පළාතක තමයි අපි මේවර දේශපාලනය කරන්න කල යුතු බොහෝ දේ තියෙනවා එතන. ඔබ දිගින් දිගටම හඳුනගපු කාරණාවක් තමයි මේ අර උක්වගාව සඳහා බුක සමාගමට ඉඩම් බදු දීම සහ නිල්ගල වන රක්ෂිතය සම්බන්ධයෙන් කාරණා. දැන් මේ ගැන එච්චර අපිට හඬක් ඇහෙන්නේ නැති මේ தත්ත්වය හොඳ වෙලාද නැත්නම් තාමත් ඒ අවදානම තියෙනවද නැත්නම් මේ ප්‍රශ්නෙට වැඩි මැතිවරණයේ ඉස්සරහට ඇවිල්ලාද? නෑ අපි ඒ සටන මෙහෙම. දැන් සටනක් කළා ජයග්‍රහණය කරාට පස්සේ දැන් මේ ඒක නිතරම නිකන් විකුණගෙන කරන ස්වභාවයක් නැහැ. යුද්ධයක් අවසන් කළා. ඒ යුද්ධයේ ලකුණු ඔක්කොම මගේ කියන යන ගමන් තියෙනවා අපේ රටේ. නමුත් ඔබ කිව්ව ප්‍රශ්නේ හරි. පහුගිය කාලේ අපි 2007 ඉඳන් දෙවැන් තරගයක් කරා ඌව වෙල්ලස්සේ ඓතිහාසික ඌව වෙල්ලස්සේ දකුණු ආසියාවේ ලොකුම ඖෂධ වනයේ හැටියට නම් දරාපු නිල්ගල ඖෂධ වනයේ පතම් බිම් ඇතුළු ගල්ඔය රක්ෂිතේ මාදුරොය රක්ෂිතේ ඇතුළු ඒ රක්ෂිත භූමිය වලින් ඉඩම් අත්පත් කරගෙන අක්කර 65000ක මහා පරිමාණ උක්වගාවක් කරන්න මේ වත්මන් රජයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ 2006 දෙසැම්බර් 10 වෙනිදා
කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා ওই පෙරකී භූමිත් එක්ක උක්වගාවක් කරන්න. බ්‍රිතාන්‍යයේ බූකර් ට්‍රේඩ් කියලා කම්පැනි එකකට මේක බාර දුන්නා. ඒ කට්ටිය ඇවිල්ලා කාර්යාලය බිබිලි ආරම්භ කළා. දෙහිගම කියන භූමියේ ඩෝසර් කරලා ෆැක්ටරි ගහන්න ඉඩම් සකස් කරගත්තා. බීජ ගොවි පොළවල් දැම්මා. ගොවි සංවිධාන පිහිටෙව්වා. ඒක අපි දැක්ක මේක මහ විනාශයක්. මොකද උග්ගහ කියන්නේ වතුර බොන ගහක්. ඒ කියන්නේ ඒක අපේ ප්‍රදේශයේ වියලි කලාපයට අයිති තැනක්. එතන තියෙන පොළවේ තියෙන සියලු වතුර ටික උරාගෙන ඒ වතුර පැණි බවට පත් කරලා ඒ පැණි ඒ ඔවුන්ගේ ඩොලර් බවට පත් කරලා ගෙනිච්චට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මහා නිරුද්ධක කාන්තාර ඉතුරු වෙන්නේ. ඒ බව ඔප්පු කරලා තියෙනවා කොහෙද මේ කාන්තලේ හිඟුරාන පළවෙනි ආරම්භ කරු අපේ රටේ පළවෙනි උග්බින් අද කාන්තාර බවට පත් වෙමින් තියෙන්නේ. රැකියා සහ ජාතික ආදායමයි. රැකියා සහ ජාතික රැකියා උත්පාදන සහ ජාතික ආදායමට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැද්ද ඒ වගේ? මම එතනට එන්නම්. ඉතින් එහෙම අනතුරක් ආපු එකක් අපි වැළැක්වුවා. රටේ පෙන්නලා තියෙනවා, ලෝකෙ පෙන්නලා තියෙනවා. ඒකීය මහා පරිමාණ වගා අසාර්ථකයි. දැන් එන්න ඕනි විවිධාංගීකරණය කරපු වතු ක්‍රමයට. ඕක ජාත්‍යන්තරේ දැන් හදුම් මතේ වුණාට ඕකට අමුතෙන් මත අවශ්‍ය නැහැ. මේ භූමියේ ඉතිහාසෙ තිබුණා නුවර යුගයේ ගෙවතු සිස්ටම් එක. ඒ ක්‍රමයට ආයුතුයි. එහෙනම් අපි මේ ක්‍රමයට විරුද්ධ වුණා මේ උක්වගාවට. එහෙනම් අද ඒ අනතුර බිමෙන් අපි පහ කරලා තියෙනවා. හැබැයි අපි නිතරම ගසාගෙන සිටිනවා. අපි මේ වෙනුවෙන් හදපු සංවිධානයක් තියෙනවා. දැවැන්ත ශක්තිමත් සංවිධානයක්. ඌව වෙල්ලස්සේ ජනායිතින් සුරකීමේ පෙරමුණ. පක්ෂ විපක්ෂ ඔක්කොම ඉන්නවා. පූජ්‍ය පක්ෂ මේකේ ඉන්නවා. දැවැන්ත පෙරමුණක් හදලා අපි අනතුර පස්සකට තල්ලු කරලා තියෙන්නේ. අපි හැබැයි දන්නවා ලෝකේ අපේ රටේ දැක්කම ඔය අනතුරු යම් මොහොතක ආපහු වෙනස් ස්වභාවයන් වලින් වෙනස් මුහුණු වලින් ආපහු වෙනවා. ඉතින් අපි නිතරම ගහගෙන ඉන්නේ. අපි වෙල්ලස්සට අත තියන්න දෙන්නේ නැහැ. ඒක කාරණේ. ඒ ළඟට ඔබ නැගපු ප්‍රශ්නේ. මේක ජාතික ආදායමට ලාභයක් ගන්න පුළුවන්, රැකී ආරක්ෂා දෙන්න පුළුවන් ව්‍යාපෘතියක් නේද කියන තර්කයක් මේ සමාජයේ ආවා. නෑ අපි ඒකට විකල්පක් පෙන්වුවා. මේකට විරුද්ධ වෙන ගමන් අපි විකල්ප පෙන්වුවේ නැත්තේ නෑ. ඌව වෙල්ලස්සේ පස හරි සරුසාර පසක්. නියගිය සමග හොඳට පළතුරු වලට ඒ පස සුදුසුයි. එහෙනම් අපි යෝජනා කළා මේ වත්මන් ආණ්ඩුවට දැන් රඹුටන් වාරයේ මේ මල්වානේ රඹුටන් වාරේ නෙවෙයි බිබිලි රඹුටන් වාරේ. එහෙත් හොඳට දැන් රඹුටන් පොළවේ හැදෙනවා. දොඩම් හැදෙනවා. අපිට ඒ භෝග දෙන්න. මේ පොළොව විනාශ වෙන්නේ නැහැ. පස විනාශ වෙන්නේ නැහැ. කාන්තාරයක් බවට පත් වෙන්නේ නැහැ. ජල සම්පත රකින්න, වන සම්පත රකින්න. අපේ මිනිස්සුන්ටත් ආදායමක් ඕනි. අපේ මිනිස්සුන්ට රැකියාව ඕනි. එහෙනම් අපි ගෙවතු වගා ක්‍රමයට යමු. එහාට ගෙන රඹුටන්, දොඩම් ගේන්න, රබර් ගේන්න, කුරුඳු ගේන්න, ගම් මිරිස් ටික ගේන්න. ඒ බිම ඒවට හුඟක් සුදුසුයි. ඒවා ගොවි බිම්. කැඩිලා ගිය අමුණු ටික හදන්න, වැව් ටික හදන්න. ඒ ගොවියාට යදාළ ශක්තිය දෙන්න. මේ කොම්පැනි මහා පරිමාණ බහුජාතික සමාගමක් ඇවිල්ලා උග්බිමක් හැදුවම සමතලා කරලා වනාන්තර කපලා දාලා ඒ කම්පැනියේ කුලී කම්කරුවා වහලා බවට අපේ ප්‍රදේශයේ ශ්‍රමිකයා පත් කරන්න එපා කියන හඬයි අපි නැගුවේ. ඒකට විකල්පයක් අපි පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ බිමෙන් හොඳට ආදායම ලබන්න පුළුවන්. මේ බලන්නේ විකුණලා සල්ලි ගන්න මිසක ජනතාවට ලාභ ගන්න නෙවෙයි. ඒකටයි අපි විරුද්ධ වුනේ. පහුගිය පළාත් සභා මැතිවරණයේදී වගේම ජනාධිපතිවරණයේදී ඔබ පළාතේ ජනතාව පවතින ආණ්ඩුවට ඉතාමත් ඉහළ ජනවරමක් ලබා දෙනවා. එහෙමනම් එසේ නොවුනා නම් මෙසේ වෙන්නේ කෙසේද? ඒක නර්ද ඔබට පැහැදිලි ඇති අපේ පළාත විතරක් රටේම මේ ඡන්දේ පාවිච්චි දිහා බැලුවම එහෙම පේනවා. නමුත් දැන් සාධාරණයක් යුක්තියක් කියලා එකක් තියෙනවානේ. ඉතින් ඔබ පිළිගන්නවද මේ පහුගිය කාලේ මේ පවත්වන මැතිවරණත් මේ මැතිවරණේ පවා මේ රටේ නීතියට අනුව සාධාරණ ලෙස ජනතාවට ඒ පක්ෂවල ප්‍රතිපත්තිය කිව්වට පස්සේ ජනතාව ගන්න ස්වාධීන තීන්දුවක්ද මේ කියලා. එහෙම එකක් නෙවෙයි. ජනතාවගේ හිස මත බලෙන් පටවන මතවාද අපහාස අවලාද එක්ක දුවන මැතිවරණයක් බවට පත් වෙලා තියෙනවා. අදත් 17 වෙනි සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 17 වෙනි සංශෝධන ක්‍රියාත්මක නොවන නිසා මැතිවරණ කොමිෂන් පොලිස් කොමිෂන් නැහැ. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය නැහැ. ඉතින් නීතියක් හැදුවේ නීතිය අනුමත කරේ මේ පාර්ලිමේන්තුව. ඇයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ වත්මන් පාලකෝ? ඇයි මේ නීතියට අනුව මැතිවරණය නොකරන්නේ? ඒ නීතිය ක්‍රියාත්මක කළා දැනට පවතින නීතියක් තියෙනවා නේද? මැතිවරණය කරනකොට මාධ්‍ය අපක්ෂපාතී විය යුතුයි කියලා. රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීත්වයේ තියෙනවද? නගරයට බහැලා බලන්න. හන්දියක් ගානේ දැවැන්ත ඩිජිටල් කටවුට් තියෙන්නේ. කෝටි ගණන් වියදම් කරලා මැතිවරණ ප්‍රචාරක කටයුතු කරනවා. ඉතින් ඒ වගේ දැන් මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ එහෙම එක්ක වංචාවෙන් මොනියම් මොහ ක්‍රමයකින් දැවැන්ත මුදල් කන්දරාවක් අත්පත් කරගත්ත ව්‍යාපාරිකයන්ට පමණක්ද? දැන් ව්‍යාපාරිකෝ ඉක්මවාගේ අලුත් අයත් නිර්මාණය වෙලා තියෙන මොන ක්‍රමයකට සල්ලි හොයාගත්තද අපිට හිතා ගන්න බැරි තත්ත්වෙට. ඉතින් එහෙම දේශපාලනයක් ඇතුලේ මේ රටේ ජනතාව කොහොමද තමන්ගේ ස්වාධීන මතයක් ස්වාධීන අදහසක් ඇතුව කතිරයක් ගහන්නේ. ඉතින් මේ ප්‍රතිඵලය සාධාරණයි කියලා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ජනතා ස්වාධීන මතේ නෙවෙයි මේ පිළිඹු උනේ. ඔව්. දැන් ඔබ කියපු ආකාරයට හිටිය අඩිය පොසත් තුන අය ඒත් එක්කම ව්‍යාපාරිකයන් මේ වගේ විවිධ ප්‍රතිරූප ඡන්දයට ඉදිරිපත් වෙනවා. දැන් මේවා සැකස් සහිත තැන් තියෙනවා. මේවා සමාජයට නිරාවරණය කරන්නේ නැත්තේ ඇයි? ඔබලාට මේවා හොයලා සමාජගත කරන්න හැකියාවක් නැද්ද? නෑ ඒක අපි හිතනවා නාර්ද පහුගිය කාලේ